අයිබෝන් කොරියාවේ උපන්දින. ඉතින් මේ සතියේ මගේ උපන්දිනේ පහුවුණු නිසා මට හිතුණා මේ කොරියාවේ තියෙන උපන්දින ගැන කතා කරන්න ඕනි කියලා. ඉතින් අද මාතෘකාව මේ කොරියාවේ තියෙන උපන්දින. මේ උපන්දින ගැන අපි ලංකාවේ EPS ටොපික් පාඩම වල මේ කොරියාවේ තියෙන උපන්දින ගැන පාඩමක් තියෙනවා. ඊට අමතරව මේ කොරියාවේ KIP සාවේතම් ප්‍රෝග්‍රෑම් එක කරද්දී අපිට මේ කොරියාවේ තියෙන උපන්දින ගැන ගැඹුරින් කතා කරන්න හම්බ වෙනවා. KIP සාවේතම් ප්‍රෝග්‍රෑම් එකේ කුසල් සියුම් එකේදී මේ කොරියාවේ උපන්දින සමරණයේදීත් ලංකාවේ උපන්දින සමරණයේදීත් අතර තියෙන සමානකම් අසමානකම් අහයි කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ නිසා මේ මාතෘකාව වීඩියෝ එක ඉවරනකම් බලන්න. කොරියාවේ ඉන්න අයටත් ලංකාවෙන් කොරියාවට එන්න ඉන්න අයටත් කොරියාවේ KIP ප්‍රෝග්‍රෑම් එක කරන අපේ යාළුවන්ටත් කොරියානු භාෂාව ඉගෙන ගන්න අයට මේ මාතෘකාව අනිවාර්යයෙන්ම වැදගත් වේවි. ඒ නිසා වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඊට අමතරව මගේ මේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඉස්සරහට මේ කොරියානු භාෂාව කොරියානු සංස්කෘතිය ගැන මම ඉගෙන ගත්ත වටින කරුණු දේවල් අනිවාර්යයෙන්ම ඉස්සරහට අරන් එනවා. ඒ නිසා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. කොරියානු භාෂාවෙන් මේ උපන්දින උත්සවවලට සෙන්ගිල් චන්චි කියලා කියනවා. මේ සෙන්ගිල් චන්චි ප්‍රධාන කොටස් කීපයකට බෙදන්න පුළුවන්. පළමුව තියෙනවා පෙගිල් චන්චි, වෙනිදි තියෙනවා තොල් චන්චි, තුන්වෙනිදි තියෙනවා හුවංගප් චන්චි, හතරවෙනිදි තියෙනවා කිල්සුන් චන්චි. මේ වගේ වයස අනුව උපන්දින පල්සුන් චන්චි, කුසුන් චන්චි කියලා උපකොටස් කීපයකටත් බෙදෙනවා. අපි බලමු මේ පළවෙනිට තියෙන පෙගිල් චන්චි කියන්නේ මොනවද කියලා. කොරියාවේ දරුවෙක් ඉපදෙලා දවස් 100ක් ගියාම ඒ 100 වෙනි දවසේ සමරන්න මෙයාලා පෙගිල් චන්චි කියලා උත්සවයක් සමරනවා. මේ උත්සවයේ දවසට මෙයාලා සම්ප්‍රදායික සංස්කෘතික ඇඳුමින් සැරසිලා කොරියාවේ සාම්ප්‍රදායික ආහාර, කේක් වර්ග මේ වගේ විවිධ ආහාර අනුභව කරමින් මෙයාලා මේක සමරනවා. මේ උපන්දිනවලදී ලංකාවේ අපි කේක් කනවා වගේ කොරියාවේ මෙයාලගේ උපන්දිනවල කන ප්‍රධානම ආහාරයක් තමයි මියොග්ගුක් කියන්නේ. මේ මියොග්ගුක් ගැන මගේ පේජ් එකේ මම විස්තරයක් දාලා තියෙනවා. අවශ්‍යයට ඒක බැලුවොත් මියොග්ගුක් කියන්නේ මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ මියොග්ගුක් කියන්නේ මියොග් කියන මුහුදු පැලෑටි ශාකයෙන් සහ ගව මස් යොදාගෙන හදන රසම රස සූප් එකක්. ඉතින් කොරියාවේ ජීවත් වෙන අය කුනේ සිත්තන් වලින් හද්දී මේ සූප් එක අනිවාර්යයෙන්ම රස බලලා ඇති. මේ ආහාර විශේෂත්වය වෙන්නේ ශරීරයේ ලේ වඩනවා කියන එක. ඊට අමතරව ශරීර ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න මේ මියොග්ගුක් කියන ආහාරය මෙයාලා ආහාරයට ගන්නවා. හැබැයි මේ මියොග්ගුක් එක විශේෂයෙන් ආහාරයට ගන්න නැති දවසක් තියෙනවා කොරියානෝ. ඒක කවද්ද කියනවනම් මෙයාලා විභාගයට යන්න ඉන්නවනම් මියොග්ගුක් එක කරන රස බලන්න ඇයි කියනවනම් මෙයාලා විශ්වාස කරනවා එදාට මියොග්ගුක් බිව්වොත් මෙයාලා කලන්ත දාලා වැටෙනවා. එහෙම නැත්නම් විභාගයේ අසමත් වෙනවා කියලා. ඉතින් කොරියාව කොච්චර දිනුනා මේ වගේ විශ්වාසත් එයාලා අතර තියෙනවා. මේ මියොග්ගුක් වලට අමතරව කේක් වර්ග, විවිධ පළතුරු වර්ග, සාම්ප්‍රදායික ආහාර වර්ග මෙයාලා අනුභව කරනවා. ඉතින් අපි බලමු මේ පළවෙනිට තිබ්බ පෙගිල් චන්චි කියන්නේ මොකක්ද කියලා. පෙගිල් චන්චි කියන්නේ කොරියාවේ දරුවෙක් ඉපදිලා දවස් 100ක් ගියාම ඒ 100 වෙනි දවස් සමරන්න මෙයාලා පෙගිල් චන්චි කියලා උත්සවයක් යොදාගෙන සමරනු ලබනවා. මේ දවසට මේ පවුලේ සියලුම ඥාතීන් එකතු වෙලා මේ ළමයාට සුබ පැතීම් විවිධ තෑගි වර්ග ලබා දීම සිදු කරනු ලබනවා. උපන්දින දවසට මියොග්ගුක් කියන සුප් වර්ගය පානය කරන්න තවත් විශේෂ හේතුවක් වන්නේ මාව මාස 10ක් දරුවා කුසේ දරාගෙන ඉඳලා දිහි කරද්දී එදාට ගොඩක් රුධිරය පිටට වහනය වෙනවා. ඉතින් මේ පිටවන රුධිරය නැවත ශරීරය තුළ උත්පාදනය කරගන්න මේ මියොග්ගුක් පානය බිව්වම ඒ පිට වූ රුධිරය නැවත ශරීරයේ නිපදවන බව තමයි මෙයාලා විශ්වාස කරන්නේ. ඉතින් මේ සෑම උපන්දිනයකම මෙයාලා මියොග්ගුක් පානය කරලා මේ මව විසින් දරුවා කුසේ දරාගෙන මේ කරන අසීමාන්ත කැපවීම සහ මේ දරුවා බිහි කරන දවසේ විඳින වේදනාවට කෘතගුණ සැලකීමක් වශයෙන් මේ මියොග්ගුක් කියන සුප් විශේෂයෙන් පානය කරනු ලබනවා. මේ පෙගිල් චන්චි කියද්දී මේ පෙගිල් කියන වචනේම මේ දවස් 100 උපන්දින කියන අර්ථය සඳහන් වෙනවා. පෙග් කියන්නේ කොරියානු භාෂාවෙන් 100ට, ඉල් කියන්නේ දින, චන්චි කියන්නේ උත්සවය. ඒ නිසා මේ වචන තුන කෙටි කරලා යන පෙගිල් චන්චි කියලා කියනවා. දෙවෙනියට තියෙන්නේ තොල් චන්චි. තොල් කියන්නේ මුල්ම කියලා කියනවා නැත්නම් තොල් කියලා කියනවා හරි අඩක් භාගයක් වගේ මේ තොල් කියන වචනේ සඳහන් වෙනවා. ඉතින් තොල් චන්චි කියන්නේ දරුවෙක් ඉපදිලා අවුරුද්දක් ගියාම පළවෙනි උපන්දිනය සමරන උත්සවය තොල් චන්චි කියලා මෙයාලා සඳහන් කරනවා. ඇත්තටම මේ කොරියාවේ දරුවෙක් ඉපදිලා අවුරුද්දක් ගියාම මේ උපන්දිනය සමරන්න විශේෂ වුණු හේතුවක් තියෙනවා. ඒ අතීතයේ දරුවන් විශාල වශයෙන් මිය ගිහින් තියෙනවා. ඒ අය කියනවා නම් කොරියාවත් ඍතුමය රටක්. ඉතින් මේ කොරියාවේ තියෙන ඍතු හතර පෝම්, යොරම්, කාල්, කෙවුල්. ඒ කියන්නේ වසන්තයේ, ග්‍රීෂ්ම නිවාඩුව, සරත් කාලය, ශීත කාලය. ඉතින් මේ ඍතු අතරින් ඍතු තුනකම ළමයි ඒ කාලේ මිය ගිහිල්ලා තියෙනවා.
ඒ ඇයි කියනවනම් වර්තමාන වගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණු මට්ටමක අතීතයේ පැවතිලා නැහැ. වසන්ත කාලයේදී ආහාරවල හිඟකම නිසා විශාල වශයෙන් දරුවෝ මිය ගිහිලා තියෙනවා. ඊට අමතරව ප්‍රශ්න කාලෙදී අධික දාහය උහුලා ගන්න බැරුව දරුවන් මිය ගිය අවස්ථා තිබිලා තියෙනවා. ඊට අමතරව ශීත කාලෙදී දරුවන් සීතලට ගල් වෙලා මිය ගිහිලා තියෙනවා. ඉතින් අතීතයේදී මේ ඍතුර බලපෑමෙන් බේරිලා දරුවෙක් ඉවත් කරව ගන්නවා කියන එක මෙයාලට ඒ කාලේ ලොකු දෙයක් වුණා. ඉතින් මේ අවුරුද්ද සැවුණු ගමන් මෙයාලා ඒ දිනේ තොල්චංචි කියලා පළවෙනි අවුරුද්දේ උපන්දිනේ සමරන්න යොදාගෙන තියෙනවා. ඉතින් මේ අතීත වෘතාන්තය අනුව තමයි මේ තොල්චංචි කියන පළවෙනි උපන්දින සැමරුම් බිහිවලා තියෙන්නේ. ඉතින් අතීතයේ ඉඳන් අද නූතනයේදී කොරියාව කොච්චර දියුණු වුණත් අදට වුණත් කොරියාවේ මේ තොල්චංචි කියන උපන්දින සැමරුම නවීන තාලෙට දැක ගන්න පුළුවන්. මේ ඡායාරූප වර්තමානයේ තියෙන තොල්චංචි මොනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. පළවෙනි උපන්දිනේදී කරන විශේෂ අංගයක් තියෙනවා. ඒක කොරියානු භාෂාවෙන් තොල් චබි කියලා කියනවා. තොල් කියන්නේ මම පෙර සඳහන් කරලාදී මුල්. චබි කියන්නේ චප්ත කියන, ඒ කියන්නේ කොරියානු භාෂාවෙන් අල්ලනවා කියන එක කෙටි කරලා චබි කියලා සඳහන් කරනවා. මේ තොල් චබි කියලා කියන්නේ පළමුව අල්ලන දෙය. ඉතින් මේ පළමුව අල්ලන දෙය කියන එකෙන් කොරියාවේ දරුවෙක්ගේ අනාගතය තීරණය කරනවා කියලා ඔයාලා විශ්වාස කරනවද? හැබැයි කොරියානුවන් ගැන ඒක අතීතේ ඉඳන් ආපු විශ්වාසයක්. ඉතින් මේ තොල්චංචි කියන දවසට මෙයාලා මේසෙකට මිල මුදල්, ආහාර, නූල් වර්ග, සල්ලි, වෛද්‍යවරුන් පාවිච්චි කරන නලාව, පොත්, පැන්සල් මේ වගේ විවිධ ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. ඔයාලට මේක කියද්දි මතක් වෙන්නේ ලංකාවේ කිරිකට කෑම නේද? ඉතින් කුසල් CM එකේදී මේ දෙක කම්පෙයාර් කරලා කතා කරද්දි මේක වැදගත් පොයින්ට් එකක්. ඉතින් කොරියාවේ ඉන්න අය කුසල් CM එකේදී මේ පොයින්ට් එක අනිවාර්යයෙන් යූස් කරලා බලන්න. අනිවාර්යෙන් ලකුණක් ෂුවර් ඉතින්. මේ පළමු අල්ලන දේ මෙයාලගේ අනාගතය තීරණය කරන මෙයාලා විශ්වාස කරනවා. ඉතින් මෙතන තියෙන මේ උපකරණ වලින් පැන්සලක් ඇල්ලුවොත් ඒ දරුවා ගුරුවරයෙක් හෝ ලේඛකයෙක් වෙයි කියලා විශ්වාස කරනවා. ඊට අමතරව මයික් එකක් ඇල්ලුවොත් එහෙම ඔහු ගායකයෙක් හෝ මාධ්‍යවේදියෙක් වෙයි කියලා විශ්වාස කරනවා. නූල ඇල්ලුවොත් එහෙම ඔහුට දීර්ඝායුෂ තියෙයි කියලා විශ්වාස කරනවා. මිල මුදල් හොයි ඊට අමතරව සහල් තියෙනවා මෙතන. සහල් එහෙම ඇල්ලුවොත් මොහු කවදා හරි දවසක ධනවතෙක් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් මම තුන්වෙනිට සඳහන් කරේ හුවන්ගප් චංචි. එහෙම නැත්නම් වේගප් චංචි. මේ වේගප් චංචි කියන්නේ වයස 60ක් වුණාම මේ හුවන්ගප් චංචි කියන එක මෙයාලා සමරනවා. මේ හුවන්ගප් චංචි එක බිහි වෙන්න අතීත කතාවක් තියෙනවා. මේ උපන්දින සැමරුම් බිහි වුණේ කොහොමද කියනවනම් අතීතයේ කොරියාවේ අර මං තෙගිල් චංචි වල සඳහන් කරා වගේ කොරියාවේ වෛද්‍ය ශාස්ත්‍රයේ පහළ මට්ටම දාට ඇතුළේ. ඊට අමතරව කොරියාව කියන්නේ අතීතයේ ඊටාම දිලිඳු දරිද්‍රතාවයෙන් පෙළුණු රටක්. ඉතින් මේ නිසා කොරියානු වැසියන්ට තමන්ගේ ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා ගන්න පදාර්ථ අඩු මට්ටමේ දාලා ලැබිලා දෙන්න. මොකද කියනවනම් ගුණාත්මක ආහාර මෙයාලට ඒ කාලේ කන්න තිබිලා නැහැ. ඒ විතරක් නෙමෙයි මෙයාලට මේ යුද්ධ වල මුහුණ දුන්නේ එයාලගේ අතීත අසීරු කාලයේදී මෙයාලට අපේ ලංකාවෙනොත් සිරිමාව බණ්ඩාරනායක කාලයේදී සහල් ලැබුවයි කියලා කතාවක් අහලා තියෙනව නේද? අදටත් කොරියාවේ පරණ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යද්දි එහෙම මේ අපි කොහෙද කියලා වහම අපි ලංකාවේ ගිහම ওই කතාව මතක් කරලා දෙන. ඉතින් මමත් ඕක අත්දැකීමෙන් විඳලා තියෙනවා. ඉතින් මෙයාලට ආහාර හිඟේ නිසා මෙයාලගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය ඊටාම අඩු මට්ටමක තමයි පැවතිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙයාලා වයසට යද්දි මහලු වෙද්දි රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ඊටා පහළ මට්ටමක තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ නිසා මෙයාලා වයස 50 60 වෙද්දි මිය ගිහින් තියෙනවා. ඉතින් කලාතුරකින් මෙහෙම වයස 60 පැන්න පුද්ගලයෙක් තමයි හමු වෙලා තියෙන්නේ. ඉතින් මේ වයස 60 පැන්නොත් ඒක යානුවන්ගේ ජීවිතේ ලබන ජයග්‍රහණයක්. ඉතින් මේ නිසා මේ වයස 60 ලැබුණාම මෙයාලා මේ වේගප් චංචි නැත්නම් හුවන්ගප් චංචි කියන එක සමරන්න උත්සවයක් යොදාගෙන තියෙනවා. ඉතින් මේ නූතන කොරියාව නම් මේ උත්සවය අතීතයේ තරම් ලොකුවට සමරන්නේ නැහැ. අතීතයේ නම් මෙයාලා මේ හුවන්ගප් චංචියකට වයස 60 වුණාම මෙයාලගේ දරුදේරියෝ මුණුපුරු මිනිතිරියෝ මෙදිනට හිටියන්ට නමස්කාර කරලා ඊට අමතරව තෑගි බොග දීලා ඊට අමතරව විශේෂයෙන් මෙයාලා විදේශයක හෝ නැත්නම් කොරියාවේ තියෙන මේ ජේජු දූපතර වගේ සංචාරයකට මේ වැඩි හිටියෝ එහෙම නැත්නම් දෙමව්පියෝ යවන පුරුද්දක් මෙයාලා තිබිලා තියෙනවා. දැන් නම් මම හොයලා බලද්දි ආරංචි උනේ සාමාන්‍යයෙන් එකට කට්ටිය එකතු වෙලා කොහෙට හරි ගිහිල්ලා මොනවද කෑම වේලක් කාලා සෝජිවක් බීලා මෙයාලා ඒ දිනේ අතීතය වගේ නෙමෙයි සරලව තමයි සමරන්නේ. ඉතින් මේ වගේ මේ වයසට යන්න මෙයාලා මේ කොරියානු මිය යන නිසා මෙයාලා උත්සව හදාගෙන තියෙන කාලේ වයස 70 වුණාම සමරන උපන්දින උත්සවේ චිල්සුන් චංචි කියලා කියනවා. ඊට අමතරව වයස 80 වුණාම පල්සුන් චංචි කියලා කියනවා. ඊට අමතරව වයස 90 වුණාම කුසුන් චංචි කියලා කියනවා. අර පෙර සඳහන් කරා වගේ ඍතු 4ේදී වයසකුද විශාල ලෙස අතීතයේ මිය ගිහින් තියෙනවා. ඉතින් මේ නිසා මේ වයස 60ේදී 70ේදී 80ේදී 90ේදී නිරතලා හිටියොත් ඒක ජීවිතේ ලබන විශේෂ මහඟු අවස්ථාවක් නිසා
මෙයාලා අලුයේදී මේ වගේ උපන්දින කොටස් කීපයකට බෙදලා සැමරීම සිදු කරනු ලබනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොරියාවේ උපන්දින කෙරුවව සිද්ධ වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කොරියාවේ උපන්දින කොහොමද සිද්ධ වෙන්නේ කියලා දැනගත්තා නම් අනිත් යාළුවන්ට බලන්නත් වීඩියෝ එක ෂෙයා කරන්නත් පේජ් එක follow කරලා තියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්න 여러분 이 영상이 끝까지 봐주셔서 고맙습니다. 들어가십시오.